හයි හැල මගේ ලස්සන යාළුවෝ. අද මට ඕනේ ඔයාලට පෙන්වන්න natural pest spray එකක් හදන්න. ඔයාලගේ මල් වලට එක සත්තු ජාති තියෙනවා නම් plants වලට එක සත්තු ජාති තියෙනවා නම් මම මේ regular නිකන් spray බෝතලයක් ගත්තා. හරි. ඒ spray බෝතලේ ඉන්නේ මෙච්චර දිග එකක්. Okay. So එන්න. මම මෙතන රත් කෙරුවා වතුර පොඩ්ඩක්. මේකට ඇති වෙන ගානක් මම රත් කෙරුවා. බොයිල් කරුවා. දැන් හොඳටම රස්නේ. මේකට ඊට පස්සේ ඇඩ් කරන්න ඩිෂ් සෝප් ටිකක්. හරි. මම මේ ඩිෂ් සෝප් එකේ අන්තිම ටික ඉතුරු වෙලා තිබ්බ ටිකට වතුර ටිකක් දාලා ඇඩ් කරුවා. වැඩි ඕනේ ඩිෂ් සෝප් වතුර එක්ක පොඩ්ඩක් ඩයිලූට් කරන්න. ඊට පස්සේ නීම් ඔයිල්. මේක ගන්න පුළුවන් ආයුර්වේදික් කඩෙන්. හරි. මගේ ළඟ ලොකු බෝතල් තියෙනවා. ඒ මගේ කොණ්ඩේ hair oil එකටයි shampoo එකටයි පාවිච්චි කරන්නේ ඉන්න. එච්චරක්. measurements දාන්නේ නැහැ මචං. මගෙන් අහන්න එපා. පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න. and cool down වෙන්න දෙන්න like විනාඩි 10ක් 15. and ඊට පස්සේ ස්ප්‍රේ බෝතලයට දාන්න. So මම රස්නේ චුට්ටක් යනකම් මම මෙහෙම පොඩි මේකකට දැම්මා. මේක ඇත්තට සුවඳ නෑ you guys, but that's the point. pest control එක. hi අපි යනවා සුද්ධි වැවිද්දන්න. දැන් වතුර ටිකක් බොන්න යන්නේ. Let's go on this සුද්ධි walk. day 5. ඔයාලා බලනවා නම් ඇයි මම ජීන්ස් එක මෙහෙම ඇඳගෙන ඉන්නේ. ජීන්ස් එක ලොකු වෙලා තියෙන්නේ. and අර පිටිපස්සෙන් ලොකු ગેප් එකක් එනවා ඉඳ ගත්තාම. මට නෑ බෙල්ට් එකක්. so this is a trick. ඔයාලා බෙල්ට් එකක් නැත්නම් මෙහෙම ඇඳපන්. මට මාර මානසි මචං. මට මේ කතා කරනකොට උනත් නැති වෙනවා බ්‍රෙත් එක. ඔයාලා බලනවා නම් මොකක්ද මම මේ පාවිච්චි කරන්නේ මගේ ඇහි බැමට මේක තමයි. also ඔයාලා ගොඩක් අහනවා මම මගේ eyelashes වල මොනවද ගාන්නේ කියලා. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මම මගේ mascara එක හදාන්නේ. මම දැන් මාස 5ක් 6ක් මම mascara අඳින එක නැවැත්තුවා. මාර chemical ಜಾති තියෙන හින්දා මම ගෙදර හදන්න පටන් ගත්තා. so මම වීඩියෝ එකක් කරන්න soon. හරිම ලේසි. හොඳට වැඩ කරනවා. හැබැයි waterproof නෑ. okay. waterproof නැති හින්දා පොඩක් එහෙට මෙහෙට move වෙනවා. but මම කොහමදත් waterproof mascara අඳින්නේ නැහැ. ඒ හරිම හොඳ නෑ IPR2 වලට. IPR2 ඉක්මනින් වැටෙනවා. so be careful. and then අනිත් දේ ගොඩක් කට්ටිය අහන්නේ මගේ තොල් දෙක මං කෙරුවද කියලා. නෑ මම මගේ මුණට කිසිම මගුලක් කරලා නෑ. මේ මගේ natural face එක. ඔයාලා මගේ අම්මව දැක්කනම් ආන්ටිව දැක්කනම් ඔයාලා දන්නවා මම plastic surgery කර ඉන්න ඕනේ නෑ මචං. දෙයියෝ මට දීලා තියෙන්නේ අවශ්‍ය දේවල් ඔක්කොම. මේ හැබැයි මගේ lips මං කරලා නෑ. හැබැයි මං overline කරනවා මගේ lips. ඒ පොඩ්ඩ ඕවර්ලයින් කරන එකෙන් ඔයාලට පේනවද නැහැ. sorry කන්නඩිය ඔයාලා උඩ තියෙනවා පෙන්නන්න කරුවට පස්සේ. ඒ පොඩ්ඩ ඕවර්ලයින් කරුවට පස්සේ මචං මට උඩු තොල් දෙක ලස්සනට like අර ලොකු ලුක් එක තියෙනවා. අංකු එනවා. ඒ පොඩි ඕවර්ලයින් එකත් එක්ක eyebrow palette එකක තියෙන මේ brown color එක පාවිච්චි කරන්න. like lip liner එකක්වත් නෙමෙයි. මේක ලොකු වුණ විදිය. and then මම
මගේ ලිප්ස් පොඩ්ඩක් dry. මම මේ නිකන් lip oil එකක් පාවිච්චි කරනවා. මගේ තියෙන ලප මට ලප පිරීලා හැම තැනම මං හරි ආසයි මගේ ලප. ඔයාලා දන්නවනම් මේ ලපේ මගේ අම්මට මෙතන තියෙනවා. එයාගේ උඩ ලස්සන එකක් තියෙනවා. and මට එයාගේ එක මෙතන පල්ලෙහා හම්බෙලා. මම දාන්නම් මගේ අම්මගේ ෆොටෝ එකක් right now. මගේ අම්මා මගේ ආන්ටි කුමාරි දිසානායක මිස් ශ්‍රී ලංකා දින්න එක්කෙනෙක් මාර ගොඩක් ෆිල්ම් කරලා තිනවා ලංකාවේ. ඔක්කොම ලාම දන්නවා මගේ අම්මවයි මගේ ආන්ටිවයි. ඒගොල්ලෝ ගොඩක් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා තියෙනවා. So I'm not new to this shit, fam. අද මම වතුර බෝතල් මේ දැන් 3 වෙනි එක and වෙලාව crazy. and එච්චරයි. මම face makeup දාන්න යන්නේ. මම මගේ oil එක ගන්නවා and then oil එක පොඩ්ඩක් වැඩි වෙලාව හැමතැනම තියනවා නම් මම මෙහෙම නිකන් brush එකක් අරගෙන tap කරනවා. එතකොට oil එක collect වෙන්නේ නැති වෙන්නේ. මම කිසිම දෙයක් වහන්න try කරන්නේ මම අවුව ගන්න try කරනවා. so වහුවම අවුව හම්බෙන්නේ නැහැ නේ මචං. okay මුදු ටික දාගමු. so අපි දැන් යනවා ගම්පහ ගිහින් අපේ ආයුර්වේදික කඩේට යන්න ඕනේ. දෙක තුනක් ඉවර වෙලා තියෙන්නේ. and මම ඒ ගම්පහ මල්ලිගෙන් විතරයි මගේ තෙල් ගන්නෙ. වෙන කවුරුවත් ට්‍රස්ට් කරන්නේ නැහැ because මම already සල්ලි දීලා ටෙස්ට් කරලා තියෙන්නේ යාගේ තෙල්. make sure කරන්න ඒව ඇත්තටම හොඳ quality ද කියලා. so මම සල්ලි දීලා lab එකකින් ටෙස්ට් කරුවට පස්සේ මචං තව තැනකින් ගන්න එක sure නෑනේ. so මම යාගේ කඩේටම යන්නේ. මගේ ගිහිල්ලා වෙයිද? okay so එතනට ගිහින් ඊට පස්සේ check. Let's go downstairs. මහන්සි. මගේ heart එක නිකන් pound වෙනවා වගේ. ගොඩක් කට්ටිය අහලා තිබ්බ මම මේ යටට අඳින කැමි එක මොකක්ද කියලා. මම දරාසිකෙන් ගන්නෙ. මට හොයාගන්න පුළුවන් නම් ඒකේ ෆොටෝ එකක් මම ඔයාලට දාන්නම් මෙතන ස්ක්‍රීන් එකේ. මම ගන්නෙ extra small. ඒ extra small එක ඒක හොඳට තදට තියෙනවා. අයියේ මම බ්‍රෙසියර් අඳින්නේ නැහැ. මම බ්‍රාස් හරියම කලාතුරකින් අඳින්නේ. මම ගොඩක් වෙලාවට බ්‍රෙසියර් එක අඳින්නේ ජිම් එකට යන්න විතරයි. මම මේ එළියට යනකොට එහෙම මම බ්‍රා එකක් අඳින්නේ නැහැ. මම මේක ඇඳගෙන යන්නේ. and මේකෙන් මගේ තන හොඳට අල්ල ගන්නවා. but without all the bullshit, you know, wire උයි මේක එක fabric උයි. මේ fabric එක shock. මේකත් හැබැයි cleanම නෑ, cotton නෙමෙයි. මේකේ cotton මම හිතන්නේ 80% and අනිත් ටික spandex. so but it's okay, something better than nothing. කවුරු හරි ඔය ඉන්නවා නම් කැමීස්, තද කැමීස් හදනවා නම් all cotton මට දාන්න message එකක්. see you guys in the tuk-tuk. යාවා සුපර් මාකට් එකට ඊළඟ සමානයේ බඩ ටිකක් ගන්න. අපි හිතුවා එළියට ගිහින් කන්න නැතුව ගෙදර පරිප්පුයි සෝයි මීටුයි බතුයි හදාගෙන කන්න. ඒ දැන් මෙච්චර දවස් ෆාස්ට් කරලා එළියට ගිහින් කන එක ඒක එනර්ජිස් ගන්නට වැඩිය හොඳයිනේ. අපි උයාගෙන කන එක. so සැටර්ඩේ 11ට වගේ හැරිලා තියෙනවා. ඒක ෂේක් I think it's better. so groceries ටිකක් ගන්න ආවා. හොඳටම මහන්සි යන්නේ. මට පොඩ්ඩක් වමනේ වගේ තියෙනවා. nauseous feeling එකක් තියෙනවා.
It's okay. We will survive. You like it, Siddhi? Okay, finally time. මම දැම්ම මෙතනට තැඹිලි ටිකක්. And මෙතන තියෙනවා watermelon cup එකක්. මම මේක උඩින් Celtic salt ටිකක් දැම්මා. And Chris peanut butter අපි ගෙදර හදුව peanut butter මේ apple ගෙඩියක්. එයාටත් තියෙනවා තැඹිලි. And එයාගේ ළඟ තියෙනවා papaya juice. එයා මේකෙන් භාගයක් බීලා මට අනිත් භාගෙ දෙයි. Okay. 5 days, 120 hours, water and salt only. My first sip of tamili. So grateful. Thank you so much, God and the universe and Mother Earth. මං හරිම ස්තුතිවන්තයි because අපි කන්න නැතුව ඉන්නකොට තමයි තේරෙන්නේ කෑමවල importance එක and gratitude එක and the privilege that we get to eat because ලෝකේ වටේම කොච්චරක් මිනිස්සු ඉන්නවද කන්නේ නැතුව. So fasting කරන එකෙන් gratitude තව වැඩි වෙනවා. So cheers. Tutti, adere to a healthy gut. Wow. So much better than just drinking water. කියන දෙයක් අපි කෙරුවාම nothing. What? You heard that? Grateful. Hi. දැන් වෙලාව මම මෙතෙන්ට දාන්නම්. අපි කෑවා අපේ watermelon. අපි කියන්නේ ක්‍රිස් ආස නෑ watermelon. එයා ආසම නෑ. But එයාගේ apple and peanut butter, තැඹිලි and papaya juice භාගයක් පිව්වා. මම papaya juice භාගයකුයි watermelon කෝප් එකකුයි ලුණු එක්ක Celtic salt එක්ක and තැඹිලි. And ඇත්තම කියනවා නම් මම watermelon කෝප්පෙම ඉවර කරන ගමම්ම නිකන් බඩ පිරුණා. මේ දවස් ටිකේ ඔක්කොම කන්න නැතුව ඉඳලා බඩ shrink වෙලා ඇති. So ඒ හේතුවට like ඒ ටික විතරක් කෑවම මට නිකන් මේ උගුර ළඟ වගේ. කනකොට heart එක නිකන් දඩ ගාන පටන් ගත්තා. But overall so grateful. This was an awesome experience and මං හරිම සන්තෝෂයි මම මේ සැරේ vlog කරපු එක. දැන් අවුරුදු 4ක් වගේ මම මෙහෙම ඒවා කරනවා but මං කවදාවත් vlog කරලා නැහැ. අපි එක fast එකක් vlog කරුවා fruit fast එක. 7 day fruit fast එකක් අපි කරුවා ලංකාවේ. ඒක තියෙනවා. ඒක upload කරලා තියෙන්නේ. අපේ YouTube එක බෑන් වුණාට පස්සේ මං හිතන්නේ අපි ආයෙත් upload කරුවා කියලා. අපි ඒක upload කරන්නම් පරණ ඒක ගිය අවුරුද්දේ කරපු එකක්. But yeah, amazing feeling so good. දැන් මේක edit කරලා භාවනා පාරක් දාලා නිදිය ගන්න යනවා. සුද්ධිට කැව්වා ඇඟ හොදගත්තා. Yeah, then shape පොඩ්ඩක් ඉන්නවා digest වෙනකන් නිදිය ගන්න ඉස්සෙල්ලා. So මේක edit කරලා you know භාවනා පාරක් දැම්මම digest වෙලා ඉවරයි. අපි හිතුවා order කරන්න නැතුව වෙන මිනිසුන්ගේ energy කන්නේ නැතුව මෙච්චර clean එකේ ඉන්න එක මම ගෙදර උයන්නම් කියලා මං හිතුවා. උයන්නෙම නෑ. but මං උයන්න දන්නවා. but saving time, cooking, shopping, cleaning අපි order කරන එක කරන්නේ. අපි හදනවා බත් ටිකක් පරිප්පුයි soya meatුයි. So ඒක 12ට වගේ කනවා. ඒකට excited මචං. ඒකට excited. මගේ soya meat and පරිප්පු. So excited. But yeah, until then, I will see you guys tomorrow. This was day 5. Api ivarai. We did it. And ogala maath එක මේක කරුවා නම් even if it was 24 hours, 48 hours, 72 hours, whatever it is that you were able to do, I am so proud of you. You are the 1%. ඒක මතක තියාගන්න. The 1%. ඇයි හැමෝටම මේක කරන්න බෑ. කැම වලට addict වෙලා ඉන්නේ මිනිස්සු. මම යනවා ආදරේ. I will see you guys for Saturday, day 6. I'm just vlogging so that you guys can see what we eat tomorrow. And then we're done with this vlogs. We're done with this vlog series. I'm so happy you guys enjoyed it. And I'll see you guys tomorrow. Thank you, day 5. We did it.